භයානකයි සංසාරේ. ඊළඟ අවුරුද්ද වෙනකොට ඔයාලා ඉඳීද මං ඉඳීද කියලා කවුද දන්නේ? අපිට පැමිණෙන්න මරණයක් තියෙනවනේ. දූල පුතාලට මේ පින්වතුන්ට ගොඩාක් මේ පව්කම් වලින් ඈත් වෙන්න එක්තරා විස්මිත මන්ත්‍රයක් කියන්න. කොමක්ද ඒ විස්මිත මන්ත්‍රේ? හිතන්න හිතෙන් මං මැරෙන්න පුළුවන් ඊළඟ මොහොතේ කියලා. මං ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන් නම් මං දැන් මැරෙන්නේ අනිත් අයට බැන බැනද? මෙච්චර වෛරයෙන්ද? තරහක් ඇවිල්ලා වාහනේට නගිනකොට හිතන්න මේ වාහනේ ගිහිල්ලා හැප්පුණොත් එහෙම මං මැරෙන්නේ තරහෙන්ද? මේ කොල්ල කුරුට්ටෝ ෆෝන් එක ඔබ ඉන්නවා. ඔය රාත්‍රියේ ඔබ මැරුණොත් එහෙම මේ ලෝකෙටත් ඔය ෆෝන් එක බැලුවට පස්සේ උඹලගේ චරිතේ